ලෝකයේම එපා කියද්දි වගේ හදවත ඔව් කිව්වොත් ඔයා මොකද කරන්නේ? ඔයා ලෝකයේ විශිෂ්ටතම මැජික් ලෝකය වන හැරී පොටර් දන්නවද? එහෙනම් එහි නිර්මාතෘ ජේ.කේ රෝලින්ගේ කතාව අහන්න. ඇය හිටියේ හුදකලා වූ අඳුරෙන් වැසී ගිය යුගයක. දුප්පත්කම ඇගේ දොරකඩට ආවත් ඇය සැනසීම සොයාගත්තේ වචන අතරින්. ඇගේ හදවතේ නිදන්ව තිබූ පුදුමාකාර ලෝකයේ කඩදාසියට ගෙනීමෙන්. ඒ සිහිනය රැගෙන ඇය ලෝකයේ වෙත ගියා. නමුත් ලෝකයේ ඇයව පිළිගත්තේ නෑ. ප්‍රකාශකයන් 12 දෙනෙක්ම ඇගේ කතාව දරදඬු ලෙස ප්‍රතික්ෂේප කළා. හැම එපා කියන වචනයක්ම ඇගේ සිහිනය මත වැටුණු කළු පාෂාණයක් වගේ. ඒත් ඇගේ අභ්‍යන්තරයේ කිව්වේ වෙනම කතාවක්. ඇය දැනගෙන හිටියා. ඇයට ඉතිරි වෙලා දෙන්නේ අවසාන විශ්වාසය විතරක් කියලා. ඇය 13 වෙනි දොර දෙසට හැරුණා. ඇගේ අතේ උනේ අත් නොහැරීමේ ශක්තිය විතරයි. අද ඒ විශ්වාසයේ බලයෙන් ඇය බිලියන ගණනක් වටින අමරණීය කතන්දරයක අධිපතිනිය. ඇය අපිට මේ මැජික් ලෝකයේ සැබෑ කළා. ඉතින් මේක අහන ඔයා ඉන්නේ දැන් අසීරු තැනක නම් මතක තියාගන්න. ඔයාගේ විශිෂ්ටතම ජයග්‍රහණය ඔයා තෝරගන්න ඊළඟ විශ්වාසය තුළ තියෙනවා. ඉතින් නොනැවතී ඉදිරියට යන්න.